නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ එම සාධනීය සටන් පාට නැති වෙනකොට සාධනීය බලවේගයක් ගොඩනැගීමට ඉඩකඩක් නැති වෙනකොට ඒගොල්ලන්ගේ අවස්ථාව බවට පත් වෙලා තිබෙන ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම. හරිද? ඒ නිසා අපි තාමත් ශක්තිමත් ස්ථාවර මම පසුවත් කියන්නම් මේ ජාතිවාදීන් නම් ඉඩ දෙන්නේ. ඒකේ හැම මහත්යම තේරුම් ගන්න. මම නෙවෙයි මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ හින්දු කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ. හරිද? ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒ මාතෘ හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයක් නෙවෙයි, ඒක අනාගතයක් නෙවෙයි. අපේ රටේ අනාගතයේ දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදී මත ලියවෙන්නේ නැති බව, වර්තමාන දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදයෙන් ලියවෙන්නේ නැති බව ඒ මහතුරු තේරුම් ගන්න ඕන. කුඩා වැරද්දක්. ඒ නිසා අපේ ප්‍රවේශය තියෙන මොකද? මෙතන කිසිසේත්ම කුඩාමත් වැරද්දක් සිද්ධ වෙන්නේ නැතුව මේ ජාතික සමගිය මේ සංවිධියාව අපි ගොඩ නගනවා. ඒ පිළිබඳව විශේෂයෙන් මම අපි දෙසැම්බර් 11 ලෑස්ති කරලා තිබෙනවා මේ ජාතික සමගිය එක් සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා දිනය මා විශේෂයෙන්ම අපේක්ෂා කරන අපේ රට මේ නියෝජන සිංහල මුස්ලිම් මන්ත්‍රීවරු සියලු දෙනා හම්බ වෙන්න පාර්ලිමේන්තුවේදී හම්බෙලා මේ පිළිබඳ වැඩ පිළිවෙල පැහැදිලි කරන්න. ඒ වේදිකාවක් පුළුමනිම දේශපාලන පැත්තකින් දීපු වේදිකාවක් අදම අපි ඔක්කොම එකතු වෙලා අපේ සංස්කෘතියෙන් අපේ අනන්‍යතාවයන් එකට ප්‍රදර්ශනය කරන තැන බවට අපි පත් කර ගැනීම අරමින් අපි වැඩ කරනවා. මම දැක්ක ඒකටත් කවුරු හරි කියනවා තිබ්බොත් බලාගෙනයි කියලා. මම යාට කියන්නේ ආවොත් බලාගෙනයි කියලා. මතක තියාගන්න කියන්නේ යාට. හරිද? මම දැක්ක කියලා තියෙනවා. හරිද? ඒ නිසා මෙහෙම විහිළු කරන්න බෑ. අපි හිතනවා මේක අපේ රටේ නේද? උතුරේ ජනතාව සහ දකුණේ ජනතාවට ඔවුන්ගේ සංස්කෘතියෙන් පිළිබඳ හුවමාරුවක්, ඔවුන්ගේ ආහාර රටාවන්, ඔවුන්ගේ විලාසිතාවන්, ඔවුන්ගේ සංගීතය, ඔවුන්ගේ භාවිතාව මේ අතර මිශ්‍රභාවයක් හදන්න ඕන අපි. ඒකට දිනයක් නම් කරලා තියෙනවා අපි. ඒ සඳහා සියලු දෙනාට මම වෙනම මුණ ගැහෙන්නත් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපේ දෙමළ මුස්ලිම් മന്ത്രിවරු සහ නායකයන් හම්බෙලා මේ පිළිබඳව පැහැදිලි කරන්න. මොකද අපි වැඩසටහන ඕගොල්ලන්ගේ යෝජනා මොනවද? අපි එකට වෙලා මේ කරන්න ඕන. ඉතින් ඒතර මේ පාතාලයේ උපයෝගී කරගත්තා. මේක සැඟුණු දෙයක් නෙවෙයි. හරිද? බැද්දගානි සංජීව හිටපු ජනාධිපතිතුමිය ගාව හිටපු එක රහසක්ද? DIG ලා SP ලා ට්‍රාන්ස්ෆර් එකට කතා කරේ බැද්දගානි සංජීවට. එයා තමයි උසස් වීම දුන්නේ. එයා තමයි පොලිසිය මහතුරු ට්‍රාන්ස්ෆර් කරේ. මේම තත්ත්වයක් නිර්මාණය වුණා. සොත්තු උපාලි ඇමතිකම් ගන්න සොත්තු උපාලි ගාවට ගියේ නැති එක බොරුවක්ද? ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ඇමතිවරු තීරණය කරේ සොත්තු උපාලි. මේම 90 සහිත බලයක් නිර්මාණය කරා මේගොල්ලන්. හරිද? බලයක් නිර්මාණය කළා මොකද උනේ? කුඩු අනිකුත් මත්ද්‍රව්‍ය විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සන්නද්ධ අපරාධ කල්ලි නිර්මාණය වෙලා තිබෙනවා. මේක තමයි දැන් තියෙන තත්ත්වය. මේක මෙවැනි තත්ත්වය. මේක දැන් තත්ත්වයක්. මේක සිද්ධියක් නෙවෙයි තත්ත්වයක්. අලුත් තත්ත්වයක් මං හිතන්නේ නේද? සිද්ධියක් නෙවෙයි දැන් මේක. අලුත් තත්ත්වයක් නම් දැන් මොකද කරන්න ඕන? ඒ තත්ත්වය අපරාධ කරන්න ඕන. අපි මේ යාන්ත්‍රණය හදලා තිනවා. ඒ යාන්ත්‍රණය විශාල වෙහෙසක් ඒගොල්ලෝ දරමින් තිබෙනවා. ඊළඟ අපේ සැලැස්ම විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනගන අපි කටයුතු කරනවා. විශාල මහජන ව්‍යාපාරයක් අපිට මේක අවශ්‍යයි. ජනතාව මේකට එරෙහිව පෙළ ගැහෙන්න ඕන. ඒ නිසා අපි විශාල මහජනතාව දැනුවත් කරන. දැන් මම දන්නවා දැන් මේ ගොඩාක් අපිට ඔය විශාල ප්‍රමාණයක් අහු වෙන්න පටන් අරන් තියෙන තොරතුරු වෙන්න පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ නෑ බයයි. කිව්වහම කිව්ව කෙනා පව හවසට අවිලා ගෙදරට තර්ජනය කරන් තනක් ඇවිල්ලා තිබුණා. තොරතුරු දෙන්න බයයි. තොරතුරු දුන්නාම තොරතුරු දෙන එක ජීවිත අනාරක්ෂිතව බවට පත් වුණා. දැන් එහෙම නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තොරතුරු ලබා දෙනවා වේගයෙන්. ඇමතුමාට රුජුව ලබා දෙනවා, පොලිස්පතිතුමාට ලබා දෙනවා, පොදුවේ ලබා දීලා තියෙන දුරකථන ඇමතුමාට ලබා දෙනවා, අපේ මහජන ආරක්ෂා ලේකම්තුමා ලබා දෙනවා, 18යි 18 කියන පොදු දුරකථන අංකයට ලබා දෙනවා. විශාල ප්‍රමාණයක් මහජනව පැමිණිලිනවා. විශාල ප්‍රමාණයක්. ඒ නිසා දැන් මහජනතාව විශ්වාසය තබලා පියවරක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි දේශපාලකයා විරුද්ධ පක්ෂ දේශපාලකයා ඒකට එරෙහිව වැඩ කරමින් තිබෙනවා. මම කියන්නේ මේ ක්‍රියාදාමයට එරෙහිව මේ වැඩ කරන කිසිදු දේශපාලන පක්ෂයකට මේ රටේ මහ ජනතාව ඉඩ ලබා නොදීවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ඒ මොකද දැනටමත් මේක බිඳවට්ටන්න මම කිව්වේ මේක බිඳවට්ටන්න ඉස්සරලම මේ දේශපාලන යාන්ත්‍රය බිඳවට්ටන්න ඕන. හරි. ඒක ආණ්ඩුව අතේ නෙමෙයි තියෙන්නේ. ඒක මහ ජනතාවගේ අතේ. මහ ජනතාවගේ වැඩක් නේ. හැබැයි මහ ජනතාව මම හිතනවා මෙතෙක් කාලයක් ආශිර්වාදය
අනුග්‍රහය දක්වපු දේශපාලන යාන්ත්‍රණය මහා ජනතාව විසින් බිඳවට්ටවා තිබෙනවා. ඒක හරියද? හරිද? අපේ වගේ මොකද්ද? යලි එවැනි වර්ග දේශපාලන ව්‍යාපාරයකට එවැනි විනාශකාරීත්වය සඳහා බලය අත්පත් කරගන්න ඉඩ වැළැක්වීම තමයි අපේ අභිප්‍රායය. වළක්වනවා. අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සුද්ධ කරන්න. මේක පිරිසුදු රාජ්‍යයක් කරන්න ඕන. ඊට පස්සේ අපේ දරුවෝ ඉතා හොඳ රටක් පාලනය කරයි. අපේ ඊළඟ પરම්පරාව මේ අපිට තියෙන නේද අපිට ලැබිලා තියෙන ලෙඩ රාජ්‍යයක් වෙනකොට හොඳ රාජ්‍යයක් ලැබි. මේවා ලෙඩ රාජ්‍යයක්. සහ නේද අපරාධ වලින් තියෙන රාජ්‍යයක් නේ. ඉතින් ලෙඩ රාජ්‍යයක් සුව රාජ්‍යයක් ඕනේ නැද්ද අපේ දරුවන්ට පාලනය කරලා දෙන්න. ඒතර වර්තමාන අපේ પરම්පරාව මොකද්ද? මේ ලෙඩ රාජ්‍ය අවසන් කරන්න ඕන. හොඳ සුපිරිසුදු රාජ්‍යයක් අපේ දරුවන්ට හොඳ නිදහසේ සිනහ වෙවි තමන්ගේ දැනුම එකතු කරගෙන අපේ රටේ අනාගත પરම්පරාවට මේ රට පාලනය කරන්න තත්ත්වයට පත් කිරීම තමයි අපේ අපේක්ෂාව සහ වගකීම. ඒ වැඩේ අපි කරනවා.